මගේ බෝසතාණන් වහන්සේගේ පවක් බලවත් වුණා චුත වෙනකොට. ගිහිල්ලා ඉපදුනා සෙබඩියකගේ කුසේ. මේ ලෝකෙට බිහි වුණා ස්වර්ණ වර්ණ බිජුවක්, බිත්තරයක්, රත්තරන් පාට. බිජු රැක්කා. මේ ලෝකෙට ඉපදුනා ස්වර්ණ වර්ණ මොනර පැටියේ, රත්තරන් පාට. ඉඩෝරයක් ආවා. වතුර නැහැ. ඉඩෝරයක් ආව මේ මොනර පැටිය තමන්ගේ රෑනත් එක්ක දුර පළාතකට යනවා ජලය හොයාගෙන. ජලය හොයාගෙන දුර පළාතකට ගිහිල්ලා එක්තරා ජලාශයකින් ජලය පානය කරනවා. ජනය පානය කරනකොට තමන්ගේම රූපේ අර දිය කාචෙන් දකින්න. තමන්ගේ රූපේ තමන් දැක්කම තමන්ට වෙනසක් දැනුණා. වෙනස තමයි තමන්ගේ රෑනේ ඉන්න අනිත් මොනරුන්ට වඩා මම වෙනස්. මේ මොනරට තිබුණ විශේෂ හැකියාවන් දෙකක්. බෝසත් මොනරනේ. එකක් තමයි කතන හැකියාව තිබුණා, කතා කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ජාති ස්මරණ ඥානය තිබුණ, පෙර ආත්ම පේන. මේ මොනරට තමන්ගේම රූපේ තමන් දැක්කම බයක් ඇති වුණා. ජාති ස්මරණ ඥානයෙන් පේනවා තමන් පෙර ආත්මිකත් සරණවර්ණ හංසයෙක් වෙලා ඉපදිලා හිටියා. ස්වර්ණහංස ජාතකයේදී ස්වර්ණහංස ජාතකයේදී තමන්ගේ මේ ශරීර වර්ණය තමන්ගේ ජීවිතයට අනතුරක්. ඒ නිසා මම මේ රෑනත් එක්ක ඉන්නේ නැහැ. ස්වර්ණ වර්ණ මොනරා රෑනින් මිදිලා පිහාඹලා හිමාලේ කන්ද මුදුනට ගිහිල්ලා ජීවත් වුණා හුදකලාව. මේ මොනර විශේෂ දෙයක් කළා. හැමදාම ඉර උදා වෙනකොට හිමාලේ කන්ද මුදුනේ තියෙන ගහකට නැගලා ඒ ගහේ අත්තක වහලා පායන හිරු දිහා බලාගෙන ගාතාවක් කිව්වා. ඒ ගාතාව තමයි උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පබාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබාසන්තයජ්ජ ගුත්තා විහෙරේමු දිවසංකිව. නැවත ආහාර අරගෙන හවසටත් එනවා. හවසටත් අරගයි අර අත්තටම ගිහිල්ලා බහින ඉර දිහා බලාගෙන කියනවා අපේතයන් චක්කුමා. උදේතයන් චක්කුමා. හවස කියන්නේ අපේතයන් චක්කුමා. මේ මොනර උදේටත් හැන්දෑවටත් මේ ගාත දෙක කිව්වා අවුරුදු 700ක්. අවුරුදු 700ක් ජීවත් වුණා. ඒ කාලේ බරණැස හිටියේ බ්‍රහ්මදත්ත රජුරුව. බ්‍රහ්මදත්ත රජතුමාගේ බිරිඳට රෑ හීනෙන් හීනයක් දැක්කා. හීනේ තමයි රත්තරන් පාට මොනරෙක් ඇවිල්ලා දේවියට බණ කිව්වා. උදේ පාන්දර රජතුමාට කියනවා රජතුමනි මට 12ක් ඉපදුනා. රත්තරන් පාට මොනරෙක්ගෙන් මම බණක් ඇහුවා. ඒක තමයි මගේ 12. අනේ රජතුමනි මට ස්වර්ණ වර්ණ මොනරෙක්ගෙන් බණ අහන්න සලස්වන්ට කිව්වා. රජතුමත් පොඩි කතන්දරයක් අහලා තිබුණා. ඒ කාලේ මිත්‍යා මතයක්. ඒ කාලේ මිනිසුන් අතර විශ්වාසයක් තිබුණා රත්තරන් පාට මොනරෙක් ඝාතනය කරලා උගේ මාංශය අනුභව කරෝති කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. දැන් රජතුමා හිටියේ ඒ මතේ. රජතුමා දැන් මොකද කරන්නේ? රජතුමා තමන්ගේ අමාත්‍ය මණ්ඩලය රැස් කළා. රැස් කරලා අමාත්‍ය මණ්ඩලයට කියනවා අමාත්‍යවරුනි මගේ දේවියට 12ක් හටගෙන. ඒ නිසා රත්තරන් පාට මොනරෙක් හොයන්න කිව්වා. එහෙම මොනරු මේ ලෝකේ නෑ රජතුමනි. අපි මේ රටේ ආදිවාසීන්ගෙන් අහලා බලමු. රජතුමා අඬබෙර ගහලා මුළු රටේම ඉන්න වැද්දෝ ටික කැඳෙව්වා. ආදිවාසී. කැඳවලා අහනවා කවුරු හරි සරණ වර්ණ මොනරෙක් දැකලා තියද කියලා. ආදිවාසී මිනිස්සු කියනවා රජතුමනි අපි දැකලා නැහැ. ඒ වෙලාවෙ එතන හිටපු හැඩි දැඩි තරුණයෙක් කියනවා රජතුමනි මම දැකලා නැහැ. හැබැයි මගේ මැරුණු මුත්තා මට කිව්වා එහෙම මොනරෙක් දැක්ක කියලා. රජතුමා කියනවා පුරුෂය ඔබ තමයි මේකට සුදුස්සක්. ඔබ හිමාලයට යන්න. මේ තරුණ වැද්දා හිමාලේ කන්ද තරණය කළා. උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන් හිටියේ එහෙම මොනරෙක්. ඇවිද කන්ද මුදුනේ සක්මන් කර කර හොයනෝ දැන් මොනරා. එහෙම මොනරෙක් නැහැ. හැන්දෑවේ උත්සාහය අතහැරලා එන්න පිටත් වුණා. එන්න පිටත් වෙනකොට මොනරෙක් පියාඹගෙන එනවා රත්තරන් පාට. මොකටද දෙන්නේ? අපේතයන් චක්කුමා කියන්න බහින ඉර දිහා බලාගෙන. දැන් මේ තරුණ වැද්ද ගිහිල්ලා තියෙන්නේ දුනු ඊතලත් අරගෙන බලන් හිටියා. බලන් ඉන්නකොට මේ රත්තරන් පාට මොනරා බහින ඉර දිහා බලාගෙන ගාතාවක් කියනවා. මේ තරුණ වැද්ද බලාගෙන හිටියා. මොනර ඒක කිව්ව පියාඹල ගියා. තරුණ වැද්ද රෑ පහන් කළා එතන. එළි වෙනකන් ඉඳලා උදෙත් බැලුවා. උදෙත් මෙන්න මොනර එනවා. මොකට දෙන්නේ? උදේතයන් චක්කුමා කියන්නේ. උදේතයන් චක්කුමා කියන ගාතාව කියනකොටම තරුණ වැද්ද මන්ද ගැහුවා. මන්ද ගහන්නේ
පන පිටින් අල්ල ගන්නනේ. මන්ද ගැහුවා මන්ද වැදුන්නේ නැහැ. අත්තක වැදිලා විසි වුණා. තරුණ වැද්දා දක්ෂයා. මන්දට අහු වෙන්නේ නැත්තම් ඊතලෙන් හරි විදින්න ඕන කියලා ඊතලයක් අරගෙන වෙර දාලා විද්දා. මොනරගේ ළඟටම ගිහිල්ලා ඇඟේ ගෑවි නොගෑවි ගිහිල්ලා වෙන අතකට හැරුණා. ගිහිල්ලා ගහේ වැදුනා. දැන් වැද්දට පුදුමයි. මන්ද වැදුනෙත් නැහැ ඊතලේ වැදුනෙත් නැහැ. මගේ ඉලක්කය කවදාවත් වැරදිලත් නැහැ. ඇයි මේ මොනරට ඊතල වදින්නේ නැත්තේ? වැද්ද තීරණයක් ගත්තා. අනිවාර්යයෙන්ම මේ මොනර කියන ගාථාවේ බලයක් ඇති. ඒ නිසා මේ මොනරගේ දුර්වලතාවයක් හොයාගෙන ඒ දුර්වලතාවයෙන් අල්ල ගන්න ඕන කියලා හිතුවා. හිතලා තරුණ වැද්දා ගමට ආවා. ගමට ඇවිල්ලා ගමේ ඉන්න ලස්සන සෙබඩියක් හොයාගත්තා. සෙබඩිට පුහුණු කරා අසුරක් ගහනකොට ගී ගයන්න. අප්පොඩියක් ගහනකොට නටන්න පුරුදු කළා. පුරුදු කරලා දැන් සෙබඩි තිරේ ගහගෙන කන්ද මුදුනට නැග්ගා. කන්ද මුදුනට නැගලා අර මොනර එනව නේද? උදේතයන් චක්කුමා කියන්නේ. ඒ මොනර වාහන අත්තට ඉස්සරහවත් සෙබඩි තියුවා. තියලා දැන් වැද්දා පල්ලෙහා බලාගෙන ඉන්නවා. මොනර ආවා. මොනර ඇවිල්ලා අර ගාතාව කිව්වොත් නේ බලයක් ගොඩ නැගෙන්නේ. ගාතාව කියන්න කලින් අසුරක් ගැහුවා. අසුර ගහපු ගමන් අර සෙබඩි ගයන්න ගත්තා. සෙබඩි ගයනකොට අවුරුදු 700ක් රැකගෙන හිටපු බබසර කැඩුනා. අර සෙබඩිගේ ළඟට පිහාඹල ගියා. පිහාඹගෙන යනකොටම අර වැද්ද අප්පොඩියක් ගැහුවා. දැන් සෙබඩි නටනවා. සෙබඩි නටනකොට මොනරට තවත් බබසර කැඩුනා. බබසර කැඩුණු මොනරට මන්ද ගැහුවා. ජීවග්‍රාහීව අල්ලගත්තා. අල්ලගෙන ස්වර්ණ වර්ණ මොනරා කිහිල්ල ගහගෙන බ්‍රහ්මදත්ත රජතුමාගේ ළඟට බොහොම උජාරුවට යනවා දැන් තරුණ වැද්දා. රජතුමාගේ ළඟට ගිහිල්ලා රජතුමා කියනවා දේවියගේ 12 මතකයි. දැන් රජතුමාට මතක සදාකාලිකව ජීවත් වෙන්න මේ මොනර මරලා මාංශය භුක්ති විඳින්න. රජතුමා කියනවා වහාම මේ අරක් කැමියට අණ කරනවා මේ මොනර මරලා මස් ටික හදන් එන්න කියලා. පින්වතුනි මොනරට කතන හැකියාව තියෙනවනේ. මොනර කියනවා රජතුමාට රජතුමනි මගේ මාංශය භුක්ති විඳින ඔබ සදාකාලිකව ජීවත් වෙනව නම් සර්ණ වර්ණව ඉපදුණු මම මරන්න කොහොමද? සදාකාලිකව ඉන්නව නම් ඉන්න ඕනේ සර්ණ වර්ණව ඉපදුණු මමනේ. මේ සර්ණ වර්ණ මොනරා රජතුමාටත් බිසවටත් බණ කිව්වා. ධර්මය කිව්වා. රජතුමා පැහැදිලා රජතුමාර තරුණ වැද්දට දෙන්න ඕන සියලුම වරප්‍රසාද දුන්නා. දීලා නියෝග කළා මේ මොනරා නැවත අරගෙන ගිහිල්ලා හිටපු තැනටම මුදා හරින්න කියලා. ඒ නිසා ස්වර්ණ වර්ණ මොනරා නිරුපද්දිතව මුදා හැරියා.